සුබ උදෑසනක්. ඔයාලා ඔය දැක්කේ මම මේ දවස්වල බලාගන්න ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික. හැමදාම ඉතින් මම ඔය මගේ ප්ලාන්ට්ස් ටිකට වතුර ටිකක් දාලා ඒවත් එක ටිකක් ඉඳලා කුරුල්ලන්ට කෑම ටිකක් දාලා තමයි මගේ අනිත් වැඩ පටන් ගන්නෙ. ස්වභාව ධර්මයත් එක්ක උදේ පාන්දර ටික වෙලාවක් ගත කරාම හිතට එන සැහැල්ලුව නම් කියලා වැඩක් නැහැ. එතකොට අපේ දවසේ අනිත් වැඩ ටික හරිම සැහැල්ලුවෙන් සතුටින් දාම් සාර්ථකව කරගන්න පුළුවන්. ඒකට ඉතින් වෙනකට වඩා ටිකක් විතර උදේම නැගිටලා රිලැක්ස්ට ඒ වෙලාව ගත කරන්න ඕනේ. මොකද නැත්නම් අපිට ඉතින් උදේ පාන්දර තියෙන වැඩත් එක්ක බලපුවාම ඕවා කර කර ඉන්න ගියොත් අනිත් වැඩ ටික අතපසු වෙනවනේ. ඕනෙම ගෙදරට ඉතින් උදේ පාන්දරට නිත්‍යයක් වගේ නේද? ළමයි ඉස්කෝලේ යනවා. වැඩට යන්න ඕනේ. ඒ හැමදේම ඉතින් කරන්න බෑ. උදේම මේ විදිහට මනස රිලැක්ස් කරගත්තාම අනිත් වැඩ ටික ඔක්කොම සැහැල්ලුවෙන් කරගෙන දවස සාර්ථකව ගත කරන්න පුළුවන්. අපි ජීවත් වෙලා ඉන්න පුංචි කාලෙදී ඉතින් පුදුම රේස් එකක්නේ අපිට දුවන්න වෙලා තියෙන්නේ නේද? ඉතින් එහෙමයි කියලා අපිට වැඩ කිසිම දෙයක් නතර කරලා දාන්න බෑනේ නේද? ජීවිතේ එතනින් නතර කරන්න බෑනේ. අපිට රේස් එකත් එක්කම දිගටම ජීවිතේ ගෙවාගෙන යන්න වෙනවා. ඒක ඉතින් අපි සැහැල්ලුවෙන් සතුටින් ගෙවන්න මේ විදිහට දවස පටන් ගමු. අද නම් මේ නිවාඩු දවසක්. අද හවසට අපි පොඩි ගමනක් යන්න තමයි හිතාගෙන ඉන්නේ. දිගටම ඉතින් ඉන්නක මේ වීඩියෝ එකත් එක්ක අපිට නේද යන්න බලන්නේ. මම දැන් කතාවෙන් කතාව කෑම ටිකක් හදලා ඉවර කරගත්තා. අද ඉතින් සෙනසුරාදා දවසක්. දුවට අද ක්ලාස් තිබුණා. ඒකත් ඉවර වෙලා අපි අද පොඩ්ඩක් ඇවිදින්න කියලා ගියා. සෙනසුරාදා දවසේ දන්නවනේ ඉතින් ටවුන් එක ටිකක් බිසි. හැමෝගෙම දවසනේ. හැමෝම ඉතින් එළියට ඇවිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්නේ. එතකොට අනිත් වැඩ ටික කරගන්නේ සෙනසුරාදා දවසේනේ. ඉතින් ටිකක් කාලෙකින් රිලැක්ස් එකේ එළියට ආපු නිසා ටිකක් නිදහසේ ඇවිදින්න කියලා හිතුණා. ඔන්න බලන්න ඉතින් අද අපි විශේෂයෙන්ම ආපු හේතුව කැන්ඩි වල දැන් ඉතින් සැටර්ඩේට නයිට් මාකට් එක තියෙනවානේ. අපි අද ඒකට තමයි යන්නේ. මම අද ඉතින් ඔයාලත් එක්ක මේකට එන්නේ. මුළු සතියෙම මහන්සි වුණාට පස්සේ මේ වගේ ඉතින් රිලැක්ස් එකක් තියෙන්න ඕනේ. චුට්ටක් ඉතින් ඇවිදලා බලමු මොනවද තියෙන්නේ කියලා.
මේ විදිහට ඉතින් හත්ස් ගහලා මේ නුවරම සරසලා ඉතින් හැමෝගෙම පොඩි පොඩි බිස්නස් කරන අය මෙතන යාළුවෝ බඩු විකුණනවා. හරි ආසාවෙන් ඒ දේවල් ගන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා. කෑම බීම තියෙනවා. හරිම විනෝදයි ඉතින්. ගොඩක් අය ඉතින් මේ වගේ තැන්වලට මේ වගේ දවස්වලට එකතු වෙන්නේ බඩු ගන්නව විතරක් නෙමෙයි. කෑම බීම කතා පිටපිට දන්නව හම්බ වෙනවා, යාළුවෝ හම්බ වෙනවා. හරිම විනෝදයි. පොඩ්ඩක් ඉතින් රිලැක්ස් වෙනවා නෙමෙයි. බලන්නකෝ නුවර අද සරසලා තියෙන ලස්සන. වෙනදට තියෙන පාරවල්ද කියලා හිතනවා. නුවර KCC එක ඉස්සරහා සම්පූර්ණයෙන්ම ස්ටෝල්ස් දාලා තිබුණා. ඉතින් අපි චුටි කෑම ටිකක් අරගෙන කකා එමිදින්න පටන් ගත්තා. තව වීදි දිගේ එක එක ස්ටෝල්ස් තියෙනවද? පොඩි ළමයිද ලොකු අයද හැමෝම අද මෙතන ඉතින්. දීපින් කන්නේ පුඩු කන්නේ. පුඩු කාලේ කෑවට පස්සේ මොකද චුටි බබාලට වගේ අපි කෑවම මොකද වෙන්නේ නේ? දැන් නම් ඉතින් ටිකක් මහන්සි. ඔයාලට අද රස වින්දානේ? නියනම්